හරි මේ තමයි ඩොකර් වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී මම කතා කරනවා මොකද්ද ඩොකර් කොම්පෝස් ෆයිල් එකක් කියන්නේ කියලා සහ ඇයි අපි ඩොකර් කොම්පෝස් එක පාවිච්චි කරන්නේ කියලා. මම ඉස්සෙල්ලා හදාගත්තු burn stack application එකක් තියෙනවා. මේක නිකන් normal user management application එකක්. මේකෙදි මම කොහොමද ඩොකර් කොම්පෝස් ෆයිල් එක හදාගෙන තියෙනවා. මම මේක ඇයි ඒක හදාගත්තේ කොහොමද හදාගත්තේ කියලා මම මේකෙදි කියලා දෙන්නම්. අපි කලින් ප්‍රොජෙක්ට් වලදී ඔයාලා මම අර මුල්ම ප්‍රොජෙක්ට් වලදී කරන්නේ නැති එක ඩොකර් ෆයිල් එකයි තමයි මම හදාගත්තේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් front end ෆයිල් එකක් විතරක් තියෙනවා කියමුකෝ. අපි එතකොට ගන්න එක ඩොකර් ෆයිල් එකයි. මේක ඇවිල්ලා full stack. දැන් අපි full stack application එකක් හදාද්දී අපිට front end එකට front end එකේ image එක build කරගන්න එක ඩොකර් ෆයිල් එකක් සහ back end එකේ ape ෆයිල් එක මේ build කරගන්න තව ඩොකර් ෆයිල් එකක් හදා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් front end එක විතරක් තියෙද්දි නම් එක ඩොකර් ෆයිල් එකක් හදාගෙන ඒක build කරගන්න පුළුවන්. හැබැයි අපිට full stack application එකක් තිබ්බොත් ඒකේ front end එකක් තියෙනවා back end එකක් තියෙනවා. ඒකට අපිට ඩොකර් ෆයිල් දෙකක් ඕනේ. මේ ඩොකර් ෆයිල් දෙකම run කරන්නත් ඕනේ. අපිට එකක් තියෙද්දි නම් මම අර කලින් කියපු දුන්න විදිහට ඒක කරන්න පුළුවන්. හැබැයි ඩොකර් ෆයිල් දෙකක් තියෙදි තමයි මෙන්න මේ docker compose.yam ෆයිල් එක අපි ඉගෙන ගන්න ඕනේ ඒක කොහොමද කරන්නේ කියලා. මම මෙතනදී back end එකට එක docker ෆයිල් එකක් මෙතනදී හදාගෙන තියෙනවා. ඒ වගේම front end එකට තව docker ෆයිල් එකක් මෙතනදී හදාගෙන තියෙනවා. මේක ඇවිල්ලා front end එකේ docker ෆයිල් එක සහ මේක ඇවිල්ලා back end එකේ docker ෆයිල් එක. ඔයාලට පේනවා ඇති මම මෙතනදී Alpine පළවෙනියටම මෙතනදී සාමාන්‍යයෙන් අපි image එකක් හදද්දී image එකේ size එක වැඩි වුණොත් ඒක production level එකට ගියාම ඒකේ cost එක වැඩි වෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මෙතනදී ඔයාලට පේනවා ඇති මෙතනදී මේ stage දෙකක් තියෙනවා. මෙතනදී එකක් මේ වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී build කරනවා අපේ එක Alpine image එකක් build කරනවා. මේකේදී අර අපේ image size එක සාමාන්‍යයෙන් ලොකු වෙනවා. ඒ කියන්නේ image size එක GB ගණන් වලට යන එක අඩු කරන්න තමයි අපි මෙතනදී optimize කරනවා කියලා කියන්නේ docker file එක. මෙතනදී අපි හදාගත්ත මේ පළවෙනි docker image එක මෙතනදී production stage එකේදී ඒක තව optimize කරනවා. ඒ කියන්නේ මේ තියෙන මෙතනදී cache එහෙම අයින් කරලා ඒකට අවශ්‍ය විදිහට කියන docker image එකේ optimize කරන කොටස තමයි මෙතනදී තියෙන්නේ. ඒ කියන්නේ docker file එක docker file එක ඇතුළෙම stages දෙකක් තියෙනවා. මෙතනදී optimize කරන කොටස තමයි මෙතනදී තියෙන්නේ. මම මේකෙදී මම මේ code එක explain කරන්න යනවා. docker compose file එක විතරයි explain කරන්නේ. ඊට පස්සේ මෙතනදී front end file එක තියෙනවා. front end file එකේ තර විදිහටම අපි මේක optimize කරන්න ඕනේ. හින්දා තමයි මේ දේවල් ටික production stage එක කියලා තව stage එකක් දාලා මෙතනදී Alpine කියන්නේ lightweight image එකක්. ඔයාලා docker hub එකේදී ගිහලා බැලුවොත් ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. මොකද Nginx සාමාන්‍යයෙන් අපි මෙහෙම latest කියලා ගත්තොත් ඒකේ latest version එක තමයි අපි pull කරගන්නේ. එතකොට ඒකේ size එක ගොඩක් වැඩි වෙනවා. ඒක අපේ production වලදී ගත්තොත් production වලදී විතරක් නෙවෙයි අපි සාමාන්‍යයෙන් AWS ඉගෙන ගන්නවා නම් ඒවටත් පොඩ්ඩක් ඉගෙන ගද්දී අර අපි image size එක අඩුවෙන් තියෙන එක අපිට ගොඩක් වටිනවා. ඒ නිසා තමයි අපි Alpine සාමාන්‍යයෙන් use කරන්නේ. මෙතනදී අපි docker file දෙකක් වොන්න තියෙනවා. දැන් තමයි docker compose ප්‍රශ්නේ මෙතනට එන්නේ. දැන් මෙතන docker file දෙකක් තියෙනවානේ. එකක් තියෙදි නම් ප්‍රශ්නයක් නැහැ. මෙතනදී අපි හදාගන්නේ docker compose.yaml file එක. නැත්නම් YAML කියන්නත් පුළුවන්, YML කියන්නත් පුළුවන්. docker compose මේ විදිහටම type කරගන්න ඕනේ. ඊට පස්සේ මේකෙදී තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. මේකෙදී මම Nginx proxy එක විදිහට use කරලා තියෙනවා. ඒක ගැන වැඩි හිතන්න එපා. මෙතනදී docker compose file එකකදී අපි ඉස්සල්ලාම indicate කරන්න ඕනේ අපේ docker file කීයක් මේකේ තියෙනවද කියලා. අපේ project එකේ docker file කීයක් තියෙනවද කියලා අපි indicate කරන්න ඕනේ. මෙතනදී ඉස්සල්ලාම අපි ඒක ලියන්නේ service කියලා දාලා ඉස්සල්ලාම අපි හදන්න ඕනේ. කියන්නේ අපේ docker file එක තියෙන්නේ මොකේද කියලා අපි ඉස්සල්ලාම බලන්න ඕනේ. මෙතනදී front end කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ file එක ඇතුලේ. මෙතනදී අපිට කැමති නමක් මෙතන දෙන්න පුළුවන්. මේ තමයි අපේ build වෙන, ඒ කියන්නේ අපේ image එකේ build වෙන්නේ මෙන්න මෙතනදී. කියන්නේ front end කියන file එකේ තියෙන docker file එක තමයි අපි මේ දැන් build කරන්නේ image එකක් විදියට. මෙතනදී front end කියලා දැම්මා. ඊට පස්සේ build කරන්න කියනවා මේ
dot එකයි මේකයි කියන්නේ මේ front end එක ඇතුළට ගිහිල්ලා ඒ front end file එකේ තියෙන මේ docker file එක build කරන්න කියලා තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ තියෙනවා environment file එක. මේකෙදි environment file එක ගැනත් මම පොඩියට විස්තර කරන්නම්. මෙතනදී අපි environment file එක මෙතන environment file එක හැදිලා නැහැ. මොකද මම මේක GitHub එකට push කරාට පස්සේ මේකෙදි environment file එක remove වෙනවා. මෙතනදී කියනවා environment file එකක් තියෙනවා කියන front end එකේ මෙතන තියෙනවා src file එකේ තියෙනවලු environment file එක. environment file එකක් කියන්නේ මොකක්ද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් මොකක්ද environment file එකක් කියන්නේ කියලා. මම මේකෙත් link එක description එකේ දාලා තියන්නම්. මෙතනදී environment file එකක් තියෙනවා කියන front end එකේ src එක. ඒක අපි ඉස්සෙල්ලාම මොකද මේක docker දැන් අපි මේ image එක build කරද්දී අන්න environment file එක ඕනි. මොකද මේ docker file එක දැන් build කරන්න ඕනේ. අන්නේ build කරද්දී මේකේදී තියෙන credentials ඒ කියන්නේ මෙතන environment file එකේ තියෙන අපේ API root එක. ඒ කියන්නේ back end එකට යන root එක තමයි තියෙන්නේ. අපිට ඒක ඕනි වෙනවා docker file එක හදාදී. ඒ නිසා අපි ඒක මෙතනට inject කරගන්න ඕනේ. එතකොට අපි පළවෙනි docker file එක මෙතනදී run කරගෙන ඉවරයි. ඔයාලට පේනවා මෙතනදී front end කියන එකේ ඔක්කොම docker file එක එතකොට run කරගෙන ඉවරයි. දැන් එතකොට මේ ඔක්කොම connect වෙන්නේ compose file එක හරහා. ඊට පස්සේ back end කියන එක. back end කියන file එකේ ඔයාලට පුළුවන් back end කියන file එකෙත් build කරන්න කියන back end එකේ තියෙනවා docker file එකක්. ඒ docker file එකට අනුව ඒ image එක build කරන්න කියන. ඊට පස්සේ environment file එකක් තියෙනවා. මේ environment file එක inject කරනවා. ඊට පස්සේ restart always කියන්නේ මේ container එක මොකක් හරි මේ වෙලාව crash වුණොත් ඒක automatically restart කරන්න කියලා තමයි කියන්නේ. ඒක restart වෙන්නේ දැන් අපි හිතන්න docker stop කරා කියලා container එක. එතකොට ඒක restart වෙන්නේ නැහැ. සාමාන්‍ය run වෙවි තියෙද්දි මොකක් හරි වෙලා crash එකක් ආටි වුණොත් ඒක ආපහු restart කරන්න කියලා තමයි කියන්නේ. මෙතනදී nginx කියලා තියෙනවා. මෙතනදී මේක docker file එකකින් හැදෙන එකක් නෙමෙයි. මේක image එක අපි docker hub එකෙන් pull කරගන්න එක තමයි මෙතනදී කියන්නේ. ඒකල port එක 8080 කියන එක සාමාන්‍ය docker file එකක් හදාද්දී ඔයාලට මම ඔයාලට කලින් කියලා දුන්නා මේ port වැඩ කරන්නේ කොහොමද කියලා. මේ expose කරන port එක එහෙම ඒවා තමයි මෙතනම තියෙන්නේ. මෙතනදී 8080 කියන්නේ අපේ host port එක, මේක container port එක. මේක තමයි default port එක. අපි default port එක අපි UI එක show කරන්නේ මෙන්න මේ port එක හරහා. මෙතනදී volume කියන එකෙන් තියෙනවා මෙන්න මේ අපේ මේ root එකේ තියෙනවලු මෙන්න මේ volume කියන එකෙන් කියන්නේ මේ root එකේ තියෙනවලු nginx.conf කියලා ෆයිල්. මෙන්න මේ ෆයිල් එක. ඒ ෆයිල් එක nginx කියන container එක ඇතුලේ මෙන්න මේ ෆයිල් path එකට copy කරගන්න. මොකද මෙතන මේ nginx.conf කියන්නේ මෙතනදී අපි URL එකේ සාමාන්‍ය මේ default සාමාන්‍ය port 80 කියන්නේ default port එක. කියන්නේ අපි local host කියලා නිකම්ම ගහපු ගමන් අපේ front end එක තමයි අපිට පෙන්වන්නේ. ඊට පස්සේ localhost/api කියලා ගහපුවම මේක reverse proxy ඒ කියන්නේ nginx එක ගැන වැඩි හිතනවම සරල අදහස කියන්නම්. මේකෙදි localhost දැන් මම මෙතනදී comment එකක් දාලා කියන්න. මෙතනදී අපි ගිහිල්ලා localhost කියලා ගහලා මේක localhost කියලා මෙහෙම ගහපු ගමන් මෙතනදී අපේ පෙන්වන්නේ front end එක. දැන් අපි කලින් ඒ වගේ අපි port එකක් indicate කරා අන්න ඒක මගහරවලා මගහරව ගන්න තමයි nginx එක use කරන්නේ. දැන් ඔයාලා හිතන්න දැන් ඒකට back end එකට අපිට යන්න ඕන. අපි කලින් කරේ මෙතනට ගියා 5000 කියලා ගහුවා port එකට. මෙතනදී අපි 5000 එක indicate කරනවා මෙන්න මේ API කියන එකෙන් ගහපු ගමන් API කියලා මෙන්න මෙහෙම ගහපු ගමන් ඒක අපේ back end එකට යවනවා මෙන්න මේ URL එක තමයි මේකෙන් indicate කරන්න කියලා. අන්න ඒ නිසා අපිට port එක මෙතනදී hide කරලා වගේ hide කරන්න පුළුවන්. hide කළා මේ විදිහට nginx එක මේවා කළා මේ විදිහට තමයි අපිට මේවා කරන්න run කරන්න පුළුවන් අපේ application එක. මම ඔයාලට දැන් ඒක nginx ගැන වැඩි හිතන්න එපා. ලොකෝට docker compose file එක ගැන හිතන්න. docker compose කියන්නේ සාමාන්‍යයෙන් docker file දෙකක් තිබ්බොත් ඒ file දෙකම connect කරලා අපේ docker images and containers හදාගන්න එක. ඔයාලට කලින් එකේදී කලින් වීඩියෝ වලදී එක docker file එකක් තිබ්බොත් එක docker file එකක් මෙතනදී හදාගන්න පුළුවන්. ඒක හදාගෙන ඒක build කරනවා. ඊට පස්සේ ඒක run කරනවා. එහෙම තමයි කරේ. හැබැයි දැන් මෙතනදී මෙන්න මේවා build කරන්න මේ docker compose එක හරහා. අපි මේ docker file ආයි build කරන්නේ අමුතුවෙන්. අපි docker compose file එක විතරයි
රන් කරන්න. මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. new terminal එකට ගිහිල්ලා මම ඔයාලා බලන්න compose එක අනිවාර්යයෙන්ම root එකේ තියෙන්න ඕනි. මේ root එකේ compose file එක තියෙන්න ඕනි. ඒ වගේම මෙතනදී අපි මෙතනදී root එකට යන්න ඕනි. දැන් අපි ඉන්නේ root එකේනේ. root එකට ගිහිල්ලා ඔයාලට ඉස්සල්ලාම ගහන්න පුළුවන්. මෙතනදී ඉස්සල්ලාම දැන් අපේ docker compose එක අපි build කරගන්න ඕනි. එතකොට අපිට ගහන්න පුළුවන් docker compose up -build -d මෙන්න මෙහෙම ගහන්න පුළුවන්. මේකෙදි තමයි docker compose file එක build වෙන්නේ. මෙතනදී අපිට d එක අයින් කරලා ගහන්නත් පුළුවන්. ඒකෙදි මම පෙන්නනවා මොකද වෙන්නේ. දැන් මෙතනදී ඔයාලට docker compose up build කියලා ගහපු ගමන් මෙතනදී build වෙනවා. අවුලක් නැහැ. ඒක ඔක්කොම අපේ images build වෙනවා. හැබැයි ඔයාලට දකින්න ඇති මම ඔයාලට එකපාරක් මෙතනින් ගහලා වෙන්නන. මෙතනදී ඔන්න ඔක්කොම image එක pull කරගන්නවලු. image engine x එක ඔන්න docker hub එකෙන් pull කරගත්තා. ඊට පස්සේ මෙතනදී අපි අර docker file එක run වෙනවා. මම ඔයාලට කිව්වා වගේම ඉස්සලා අපි වෙන වෙනම run කරන්නේ. අපි docker compose එකේ අපි ඔක්කොම දාලා තියෙනවා. ඔන්න එතනදී අපි ඔක්කොම run කරා. ඔන්න server එක run වෙනවලු port 5000 ල අපේ port එක run වෙනවලු. මෙතනදී ඔයාලට මම අර d එකක් දැම්මේ. d එකක් දාලා අයින් කරේ යන්න මේ හේතුව නිසා. දැන් මෙතනදී අපිට මොකුත්ම type කරන්න බෑ. මොකද මේක terminal එකේ background run මේක terminal එකේ run වෙනවා. අපිට terminal එක free කරගන්න ඕන නිසා තමයි අපි අර -d කියන එක දැම්මේ. මම ඔයාලට මේ control c ගහලා exit වෙන්න පුළුවන්. මෙතනදී මම දැන් ඇවිල්ලා docker compose down කරගන්නම්. හරි. clear කරගන්න මම මේක. ඊට පස්සේ docker compose up -build -d කියලා ගහපු ගමන් වෙන්නේ අර ඔක්කොම අර විදිහටම වෙනවා. ඒක අපිට terminal එක free වෙනවා. ඒ කියන්නේ අපිට තවත් මොනවා හරි කරන්න පුළුවන් ඒ terminal එකේ අර විදිහට ඒ process එක terminal එකේ run වෙවි තියෙන්නේ නැහැ. ඒක background එකේ run වෙනවා. මේ d එකෙන් කියන්නේ detach mode කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඒකෙදි කරන්නේ ඉතින් terminal එක free කරනවා. මම ඔයාලට end කරලා එක පෙන්නන්න ඒක වෙන්නේ කොහොමද කියලා. දැන් ඉස්සලා build වුණ නිසා ඒකට වැඩි වෙලාවක් යන cache වෙලා ඒක වැඩ කරනවා. on දැක්කනේ. දැන් මෙතනදී අපි ඉස්සලා දැක්ක මෙතනදී මේක create වුණාට පස්සේ මෙතනින් ඉස්සරහට අපිට මොකුත් type කරන්න බෑ. terminal එකේ code එක processor run වෙවි තිබ්බා. දැන් detach mode එකේදී ඒක ඉවර වෙලා ඒක background එකට යනවා. ඒ වගේම අපිට terminal එක දැන් මෙතනදී ඕනේ දේක් type කරන්න free වෙනවා. හරි දැන් අපි docker අනිවාර්යයෙන්ම ඔයාලා මේක කරද්දී docker desktop එක on කරලා තියාගන්න. මෙතනදී docker desktop එකට යනවා. docker desktop එකට ගිහිල්ලා ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් අපි අර හදාගත්ත images ටික මෙන්න මෙතනදී හැදිලා තියෙනවා. ඒ වගේම මෙතනදී ඒ container එකත් හැදිලා තියෙනවා. ඒ images වලට අදාළ containers ටිකත් මෙතනදී හැදිලා තියෙනවා. අපි දැන් බලමු මේක run වෙනවද කියලා. අපි මේකට ගියා. මම ඔයාලට කිව්වා engine x එක use කරලා තියෙන නිසා මම දැන් local host කියලා විතරයි ගහන්නේ. ඊට පස්සේ මගේ UI එක පෙන්වන්න ඕනේ. හරි. මේ විදිහට අපේ UI එක ඔන්න පෙන්නනවා. මේක තමයි simple stack web UI එකක්. මම නිකන් study කරන්න මේව කරන නිසා අපි සාමාන්‍ය UI එක ගැන ඉතින් වැඩි හිතන්නේ නැති නිසා මම ඒ නිසා simple UI එකක් ගත්තා. ඒ වගේම මෙතනින් දැවිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ UI එක වැඩ කරනවා. ඒත් අපේ back end එක වැඩ කරන්නේ නැහැ කියනවා. අපි ඇයිද බලමු back end එක වැඩ කරන්නේ නැත්තේ මොකක්ද එතන කියන්නේ cannot reach backend API check backend container and react app backend URL. මෙතනදී environment එකක් හැදුවා. වගේම backend එකේ අපි බලමු MongoDB එක list වෙලාද තියෙන්නේ. MongoDB එකත් වැඩ කරනවා. මොකක්ද ප්‍රශ්නේ? හරි දැන් ඒක හරි. අපේ ඒ අවුල තිබ්බේ අපේ backend එකේ තිබ්බ express package එකේ නැති වෙලා තිබ්බේ. ඒක අපෝ install කරන්න උනා. මොකද ඒ API root එක express වලින් තමයි backend එක තියෙන්නේ. ඒ නිසා අපි අර API root එකේ ඉස්සලා අවුල තිබ්බා කියලා පෙන්නුවේ. API root එක වැඩ කරන්නේ නැහැ. මොකද express නැති නිසා අපෝ express install කරාට පස්සේ ඒක හරිය ගියා. ඔයාලට express install කරන්න පුළුවන්. express install කරන්න පුළුවන් npm install express කියලා ගහලා ඔයාලට install කරපු ඒ cmd එක නැති වෙලා තියෙනවා. ඔයාලට
මේ විදිහට කියන CD backend කියලා ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. එහෙම error එකක් ආවොත් ඔයාලා ඉස්සලාම backend එක run කරලා බලන්න. ඉස්සලාම backend එක විතර backend එකනේ දැන් connect වෙන්නේ MongoDB කියන database එකට. අපි ඉස්සලාම ඒක බලන්න backend එක start කරලා බලනවා. මෙතනදී server එක run වෙනවා port 5000 වලදී. ඉස්සලා මේකේ MongoDB connect උනේ නැහැ. MongoDB එක connect උනේ නැහැ. ඒ වගේම මේක server එක run උනේත් නැහැ. Express එක නැහැ කියලා පෙන්වනවා. ඊට පස්සේ npm install express කියලා ගෙවුවට පස්සේ අපේ backend එක run වුණා. ඒ වගේම MongoDB එකත් connect වුණා. ඒක තමයි issue එකට තිබ්බේ. දැන් අපේ dataත් add කරන්න පුළුවන්. ඔයාලට වෙන්න මම මෙතනදී අපේ data මෙතනදී MongoDB එකට මෙතනදී මම ඕනනම් save කරන්නම්. සච්චින්ද කියලා මගේ නමෙන් 23යි කියලා ඔන්න මම add කරනවා මේ user. දැන් මේකේ අපිට පුළුවන් අපේ MongoDB එකට මේවා save වෙනවද කියලා බලන්න. එතනදී test වලට ගිහිල්ලා එතනදී users කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් අපේ මෙන්න මෙතනදී අපි add කරපු user පෙන්නනවා. ඒ විදිහට තමයි docker compose file එකකින් docker compose file එකකින් අපි කොහොමද image එකක් docker image හදාගන්නේ කියලා හදාගන්නේ එන්න එහෙම තමයි මෙතනදී අර මම ඉස්සෙල්ලා කිව්වේ අපේ backend එක වැඩ කරන්නේ නැහැ අන්න ඒ issue එක fix කරගත්ත විදිහ තමයි මම කිව්වේ ඉතින් මේ වීඩියෝ එකේදී docker compose කියන්නේ මොකක්ද කියලා ඔයාලට දාලා idea එකක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා ඊළඟ වීඩියෝ එකේදී මම docker hub එකට අපේ docker image එක push කරලා ඒක අපෝ pull කරගන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම්